මෙහි මඩලේ මා. Save the nature for tomorrow. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගස. ඉංග්‍රීසි භාෂාවෙන් අයන්වුඩ් ලෙසත් මෙෂුවා ෆෙරේයා යන උද්භිත නාමයෙනුත් හඳුන්වනු ලබන නා ගස පහත රට තෙත් කලාපයට ආවේනික වෘක්ෂයක් වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 3300ක් දක්වා භූමියේ හොඳින් වැඩේ. අඩි 90ක් දක්වා වර්ධනය වන නා ගස දිගු කලක් පවතින වෘක්ෂයක් ලෙසටයි සැලකෙන්නේ. මෙහි අප්‍රේල් සිට ජූනි මාසය දක්වා කාලයේදී මල් හටගන්නා අතර සුදු පැහැගත් පෙති 4කින් සුසැදි නා මලින් ඉතා ප්‍රසන්න සුවඳක් වහනය වෙයි. ඉන්දියාව, මියන්මාරය, මලයාසියාව, ඉන්දු චීනය, අන්දමන් දූපත්, සුමත්‍රා සහ අප්‍රිකාව යන රටවලද නාගස දැකිය හැකි අතර ඉන්දියාවේ වැඩෙන ශාකයන්හි රතු පාටට හුරු වර්ණයෙන් යුත් පුෂ්පයන් දැකිය හැකිය. නාමල් රේණු සහ තෙල් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහාත් වියලි නාමල් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහාත් යොදා ගනු ලබයි. මේ අතර බෞද්ධයන් විසින් නාගස පූජනීය වෘක්ෂයක් ලෙස සලකනු ලබයි. ඊට හේතු වන්නේ මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන් නාගසට පිටදී බුදුවන බවට ඔවුන් තුළ පවතිනා වූ දැඩි විශ්වාසයයි. ඖෂධීය ගුණයෙන් යුත් මෙම පූජනීය වෘක්ෂයට සංස්කෘතිකමය වටිනාකමක් ලබා දෙමින් 1986 වර්ෂයේ පෙබරවාරි 22 වැනි දින සිට ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙසින් නාගස නම් කර තිබේ. Radio Veritas Asia Sinhala Service.